Hi guys, welcome to my YouTube channel. තදස් විසිහය අලුත් අවුරුද්දට මගේ ඉයර් ප්ලෑන් එක හදපු හැටි තමයි මේ පෙන්නේ. මම මේක මගේ අතින් ඩිසයින් කරනවා. පොතේ ස්ටාර්ට් එකේ ඉඳලා මම දැන් නම් හදන්නේ කැලෙන්ඩර් එක. මේ හැම දෙයක්ම මමමයි හදාගන්නේ. Finally, this is the output of my planner. වීඩියෝ එක මම රෙකෝඩ් කරේ 2025 කලින් මේ දවස 31st night එක අපි ගියා කොළඹ Fort City 31st එකේ ගොඩක් fireworks තියෙනවා. fireworks බලන්න තමයි ගියේ. හැබැයි ඒ වෙද්දිත් ක්‍රිස්මස් ඩෙකෝර් සයින් කරලා තිබුණේ නැහැ. ඒවා හරිම ලස්සනයි, හරිම කලර්ෆුල්. මේ Port City entrance එක මෙතනින් enter වෙලා අපි Port City එකට ගියා. Let's stay tuned with me to see fireworks. It's so beautiful. හරි, ඉන්නකෝ මම කියන්න. මොකද්ද මේ ප්ලෑන් එකක් කියලා කියන්නේ? ඇත්තටම 2026 කියලා කියන්නේ අලුත් අවුරුද්දක්. ඉතින් අලුත් අවුරුද්දක් ලබනකොට ඒ අවුරුද්ද මුලින්ම ප්ලෑන් කරලා තියාගන්න එක හොඳයි. ඊට පස්සේ අපිට ජනවරි 1st වල ඉඳලා year එක smoothly ගෙනියන්න පුළුවන්. 2026 වලට ඔයාට fresh plans තියෙන්න පුළුවන්. ඉතින් ඒ හැම දෙයක්ම note down කරගෙන 6 වලට ප්ලෑන් එකක් හදාගන්න එක තමයි වටින්නේ. හැබැයි ඒක එදා කරන්න බැරි වුණා කියලා ප්‍රශ්නයක් නෑ. ඔයාට අද හිතෙනවා නම් අද තමයි හොඳම දවස කියලා අද පටන් ගත්තත් ඔයාට ප්ලෑන් එක through ඔයාගේ year එක ප්ලෑන් කරන්න පුළුවන්. ඉතින් මේ view එකේ ඉඳලා ඊළඟ අවුරුද්ද මොනවද තියෙන්නේ ප්ලෑන්ස් කියලා අපි කතා කරා. ඒක හරිම ලස්සන කතාවක්. ඉතින් ඔයත් ප්ලෑන් එකක් හදලා නැත්තම් මම ඔයාට ඉන්වයිට් කරනවා ප්ලෑන් එකක් හදලා බලන්න කොහොමද වෙනස. හැමදේම රයිට් ඩවුන් කරනකොට තියෙන බෙනිෆිට්ස් මොනවද කියලා මම vlog එකක් කරනම් ඉස්සරහට. එහෙනම් අපි බලමු කොහොමද fireworks උනේ කියලා. 31st 9:30 වලට තමයි හරියටම fireworks පටන් ගත්තේ. ඒක 15 minutes වගේ තිබ්බා. ඒක හරියම ලස්සනයි. එක කලර්ස් වල fireworks යාල කරා. last year මම ආවා fireworks බලන්න. මේ විදිහට තමයි 2025 අවුරුද්ද ඉවර වුණේ. 2026 අවුරුද්ද හැමෝටම happy new year, happy 2026 කියලා wish කරනවා. subscribe කරලා නැත්නම් subscribe කරලා මාත් එක්ක stay tuned with me. bye bye.